ගමටම නත්තල් ෆ්‍රෙන්ච් එක්ස්චේන්ජ් කණ්ඩායම විසින් ආරම්භ කරන ගමටම නත්තල් සැනකෙළිය පටන් ගැනීම සඳහා සියලුම කටයුතු සූදානම්.
ගමටම නත්තල් 2025 අපගේ ආරම්භක තරගය ගමහරා වීමේ තරගයේ ප්‍රථම ස්ථානය ලබාගත් චතුරංග පුතාට මේ ආරාධනා කරන්නේ මේ තරගමාලාවේ පළවෙනි තරගයේ ගමහරා වීමේ තරගයේ ප්‍රථම ස්ථානය ලබාගත් චතුරංග පුතා තමයි මේ අපාදීන් බොහොමත්ම ස්තුතියි පුතේ. ගමනවත්තා 2025 තරගමාලාවේ අපගේ පළවෙනි තරගය වන ගමහරා වීමේ තරගයේ ජයග්‍රාහක චතුරංග පුතා තමයි සමග ඉන්නේ. චතුරංග පුතා ඔබට මොන හරි කියන්න පුළුවන් තරගමාලාව ගැන? කොහොමද මේ උත්සවයක් තිබ්බේ මාත් හිතුවේ නෑ ඒක ගහයි කියලා. ගොඩක් සතුටුයි. ආයි ඉස්සර ගන්න ගියා අල්පාර්ථනා කරනවා. හරි පුතේ මේ තමයි අපගේ පළවෙනි ජයග්‍රාහකයා ගමහරා වීමේ තරග චතුරංග පුතා. ඔබට සුබ අනාගතයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොහොතක් ස්තුති වෙන තරගයට සහභාගී වෙන්න පිළිගන්නවා. තරගය 2025 ජයග්‍රහණය ලබන්නේ ඩියෝන් ප්‍රොමෝෂන් පුතාට තමයි මේ ආරාධනා කරන්නේ මේ ස්ථානට පැමිණෙන්න පුතේ. මේ ත්‍යාග ලබන්නේ බැලුම් පිපිරීමේ තරගයේ ප්‍රථම ස්ථානය ලැබූ ඩියෝන් ප්‍රොමෝෂන්.
ලිතුකි දුවට තමයි මේ ආරාධනා කරන්නේ. ඔබට හිමි ත්‍යාගය ලබා ගන්නා ලෙස පොතේ. ගම්මැද්ද තරගමාලාවේ තුන්වෙනි තරගයේ වන බෝතලේ බලවත් පුරේ තරගයේ පළවෙනි ස්ථානය ලබා ගත්තා. ලිතුකි දුව තමයි මේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් දුවේ උඩ මොනවද හිතන්නේ මේ තරගය ගැන? කොටගෙන ගුච්චකට බාලිකා විද්‍යාලයට යන ලිතුකි දුව තමයි අපගේ බෝතලේ මතවද පුරේ මේ තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ. ඉතින් පුතේ ඔයාට අපි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ස්ථානවල පැමිණෙන සිතාවක් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ මනස්කාව තරගයේ පළවෙනි ස්ථානය ලබාගත් හිමාෂ් පොලියක් ප්‍රසන්නාදයක් දෙන්න මේ පුතාට මේ අප තරගයේ පළවෙනි ස්ථානය ලබාගත් හිමාෂ් පුතා. ගමු. පටන් ගන්න ගමන නත්තල් වැඩසටහනේ පළවෙනි ස්ථානයේ මනස්කාවේ තරගයේ පළවෙනි ස්ථානය ලබාගත් හිමාෂ් තමයි මේ අපිට සමග සිටින්නේ. ඉතින් පුතේ වාඩ මොනවාද මේ වැඩසටහන ගැන කියන්න තියෙන්නේ? අපි නවද වරක් මේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් ඔබ ඉතින් මේ තමයි මනස්කාව තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් හිමාෂ් පුතාට ඉතින් අපි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පිටිපත කාසිය සේවයේ තරංගය එක රොක්කට ජානක කරුණා එක රොක්කට විනිශ්චය තපස්කායන පස්සේ තරගයක් මේක විනිශ්චය අත්පොලසන්ලාභයක් ලබා දෙන්න සුළුනිදුවන පිටිපත කාසිය සේවයේ තරගයේ පළවෙනි ස්ථානය දිනාගත් සුළුනිදුව ඔබටයි මේ හිමිවන්නේ. ගමන මුලත්තල් වැඩසටහනේ පිටිපත කාසිය සේවයේ තරග ජයග්‍රාහකයා තමයි අපහසු සිටින්නේ. ඉතින් නෙවෙයි ඔබට මොනවද හිතුනේ මේ තරගය පවත්වාගෙන නැද්ද? පිටි ටිකක් මූණේ ගෑවෙද්දී එහෙම මොනවද බැලුනේ? ඊයේ දාගත්ත අතර විනෝද ජනකයි ඔබට කාසිය හම්බුණා. ඔය ඉක්මනට දිව්වා. පළවෙනි ස්ථානය ලැබෙන්න. ඉතින් අපිට සන්තෝෂයි අපේ තරගමාලාවේ පිටිපත කාසිය සේවයේ තරගයේ පළවෙනි ස්ථානය දාගත් දුව තමයි අපිත් එක්ක මේ සිටින්නේ. කොහොමද මේ ස්තුතියි. Accelerating, ape totul baby ape noni, kale muli banda mangkleni, dandang inne bage maharani, tumbala barra barra nasarani, yesun sun 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 ne macam kata sepa single, dandang cancel ne macam benda bere kapan, kada pani, kimali perani, api baca reke. සංසාරයේ ගන්ධස්සාරි Shanika Tilini අනත්ත සංගල් ලබා දෙන්න තොත්ති මාර්ගයේ තරගය මහභාගයේ ගම්මැද්දේ ප්‍රථම ස්ථානය Shanika Tilini
වයස අවුරුදු 18 ඔක්කේ මාරු කිරීමේ තරඟයේ ප්‍රථම ස්ථානය ලබාගත් තිලින් වරම් මේ තරඟය සතුටුයි ගමේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවාට හැමෝටම ස්තුතියි කියනවා. මොහොමඩ් මිසුදී ඔක්කේ මාරු කිරීමේ තරඟයේ ප්‍රථම ස්ථානය ලබාගත්තේ තිලින් රයිට් ඔකේ ජය 16 දී තමයි කරන්නේ අපේ ගමේ ඉන්න පොද එමදීරව සමාජ සේවයේ ඉදිරිපත් කරන රමිත් මහතා ඔබට මේ වැඩසටහන ගැන අදහසක් ඇත්තෙන්ම බොහොම සන්තෝෂයි මම හිතන්නේ අපේ ගමේ බොහෝ කාලයකට පස්සේ ලොකු වැඩසටහනක් හැටියට මේක ඇත්තටම ආරම්භයේදී මම හිතන්නේ ගමේ කවුරුත් හිතන්නේ නැති කියලා මේ තරම් සාර්ථක වැඩසටහනක් දියත් වෙයි කියලා. මොකද නත්තල් උත්සවයක් සාමාන්‍යයෙන් කිව්වහම අපි ওই තරඟ ටිකක් තියලා පොඩි ස්ටේජ් එකක් ගහලා ඒ වගේ තමයි සැලසුම් කරන්නේ. නමුත් ඉදිරි පහුගිය දින කීපයේදී අපි දැක්කා ඉතාමත් මහන්සියෙන් ඉතාමත් වෙහෙසකර රාජකාරියක් කරමින් ඉතාමත් සාර්ථක. මම හිතන්නේ අපි ගත්තොත් ලංකාවෙම තියෙන නත්තල් උත්සව ගත්තොත් ඉදිරියම තියන්න පුළුවන් ආකාරයට සාර්ථක නත්තල් උත්සවයක් මේ වෙනකන් පවත්වාගෙන අවිලා තියෙනවා. ඉතින් බොහොම සන්තෝෂයි මේ දරුවෝ ගැන. මොකද අපිට වඩා ගොඩක් බාලා අපි දරුවෝ හැටියට සැලකුවු මේ ළමයි ටික එක්කහුව වෙලා මේ කරන වැඩසටහන අගය කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් මේ වගේ දැවැන්ත වැඩසටහන් මේ ගමට කරලා ගම් වාසීන්ව සතුටු කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ස්තුතියි. මිනිස්සුගේ තරඟේ නරඹන්න ආපු හොඳයි. අපේ ගමේ ඉන්න අපි මේ වැඩසටහන ගැන මොනවාර වචනයක් කියන්න පුළුවන් විදියට වැඩසටහන හොඳයි. වඩාත් මේ යෝගෙන් මේ තරඟ ටික කෙරුණා. ඒකට හරි ස්තුතියි මට. මොනවද නත්තල් උත්සවය ගැන අතර අපේ කාන්තා සමිතියේ හරිම සතුටුයි තරණ කැලක් එකතු වෙලා මේ වගේ වැඩසටහනක් අපේ ගමේ කියන්නේ අපි දැකලා තියෙන සිංහල අවුරුදු උත්සව ගඩු නත්තල් උත්සව ඉතින් අත්ලේ සාමයේ නැත්නම් ඉදිච්ච විශේෂණ නැත්නම් දුරු කරගෙන ගමට ගෙනන නත්තල් උත්සවය අපි පුදුතින් ආදරයෙන් මොකක්ද කියන්නේ අපිට කතා කරන්න මේ කොච්චර විසනාවක් ඒවා බිල් යනවා මිනිස්සුන්ට මට තියෙන සුමානය ඒ වගේ මේ මිනිස්සුන් මැද්දේ සතුටක් මේ කරපු දේ වැඩසටහන් කරකු කරන කාලෙදි ඔයාලා මේ ඉදිරිපත් කළා කරපු දේ මම ගොඩාක් කැමතියි ස්තුතියි. මේ වැඩසටහන ගැන චතුරංග වාර මාස ගැන ඇත්තටම සන්තෝෂයි මේ වගේ වැඩසටහනක් තිබීම ගැන. අපේ ගමේ මෙච්චර කල් මේ වගේ එකක් තිබිලා නැහැ. ඇත්තටම මේක තිබ්බ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ගමට මේ වගේ දෙයක් තිබීම ගැන. ඉතාම හොඳ වැඩසටහනක් මේ තරුණ ළමයි පොඩි ළමයි ඉතින් සතුටු වෙනවා නත්තල් උත්සවය වෙනුවෙන් මේ පවත්වන තරඟ පිළිබඳව ඉතාම සතුටුයි. ඕගොල්ලන්ගේ සංවිධානක ශක්තිය ගැන අපිට සන්තෝෂයි. මේ වැඩසටහන ගැන ශාන්තයි ඇත්තටම මාභාගයේ ඉන්න ක්‍රියාකාරී සෑම දෙයකටම සහභාගී වෙන පුද්ගලෙක් ඇටියට මේ වැඩසටහන ගැන පොඩි අදහසක් අපිට කියන්න. ඇත්තටම යමට වැඩසටහනක් අවුරුද්දක සැරයක් මේ වගේ දෙයක් කරනවා නම් ඇත්තටම අපි ආසයි ගමට අතීත දීලා මේ වගේ දේවල් කරන්න. ඇත්තටම හොඳ දෙයක්. ස්තුතිවන්ත වෙනවා ප්‍රින්ස්ලට මේ වැඩසටහනට මේ වගේ සංවිධානය කෙරුවට.